ගිරඳුරු කොට්ටේ මධ්‍ය මහා විද්‍යාලය සහ මහියංගන ජාතික පාසලට පැවැත්වෙන ද්වන්ද ක්‍රිකට් සංග්‍රාමය මේ මොහොතේ පැවැත්වෙනවා. ඒ වගේම ඒ පිළිබඳව අදහස් දැක්වීම සඳහා අප එකතු වෙනවා ගිරඳුරු කොට්ටේ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිත් සමග. ඔව් සහිරු එකම කිරුලක් වෙනුවෙන් කණ්ඩායම් දිත්වයක් කරට කර තරගවදින අවස්ථාවක් තමයි මේ. ඉතින් සර් අපි දැනගන්න කැමති මේ ලංකාපුර හටන ගැන සර්ට මොන වගේ අදහසක්ද තියෙන්නේ කියලා. ඇත්තටම අද ඉතාමත් සතුටුදායක දවසක්. බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනේ පැවැත්වෙන එකම තරගය මේ ක්‍රිකට් තරගය. ඉතින් අපිට විශාල සතුටක් දැනෙනවා මේ ප්‍රදේශයට මෙම තරගය ලැබීම සහ මේ තරගය අද පැවැත්වීම. ඉතාමත් හොඳින් අද ඒ තරගය පැවැත්වෙනවා. ඒ වගේම හොඳින් සංවිධානය කරලා තිනවා. ඒ ගැන විශාල සතුටක් තියෙනවා. ඔව් සර්. ඒ වගේම සර් අපේ ක්‍රිකට් කණ්ඩායම වලට දෙන හැඟීම කොහොමද? ඇත්තටම ගිය වර තරගයත් මම නැරඹුවා. ඇත්තටම අද වෙන මේ තරගයේදී ඇත්තටම ගිරාඳුරු කොට්ටේ මහාවිද්‍යාලයේ දරුවන්ගේ ලොකු ප්‍රගතියක් අපිට දක්නට ලැබෙනවා. ඒ ඉතාමත් හොඳින් ඒ දිස්සෙනවා. ඒකට හේතු මම හිතන්නේ හොඳ පුහුණු වීමක්, හොඳ කැපවීමක් මේ වර්ෂයේ තුලදී ඔවුන් ලබාගෙන තියෙනවා. අපි ඇත්තටම ඔවුන්ගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමු. බොහොම ස්තුතියි සර්. සුසර නදී නිවේදිකාව වන මම එම්.ජී. ගෙහන්සා ගිත්මිනි. මම සහිරු රන්දේශ් ගිරඳුරු කොට්ටේ මහල් ක්‍රීඩාංගණයේ සිට